දැන් ඇහෙනවද ටෙස්ට් හරි ඇහෙනවද දැන් හැමෝම මේ පැත්ත බලන්න දිමත් අබිරු on right ලයිට් ගියා ළමයි එකපාරට ඒ වගේ දේවල් වෙනවා ඉතින් ලයිට් ගිය ගමන් right okay මේ පැත්ත බලන්න මම කතා කරේ මුහුදු ජලය ලුණු රස වීමට හේතුව කුමක්ද හරි ප්‍රශ්නාංක 6 වෙන්න ඕනේ මුහුදු ජලය ලුණු රස වීමට හේතුව කුමක්ද ලියා ගන්න පුළුවන් නැත්නම් හේතුව ලියන්න මුහුදු ජලය ලුණු රස වීමට හේතුව ලියන්න ඔන්න මම කියන්නයි යන්නේ මොකක්ද ළමයි හේතුව දන්න අය ඉන්නවා මුහුදෙන් ආලා එහෙමත් ඇතිනේ මුහුදේ ගිලෙද්දී ඇස් දෙක අරපුවාම දනවා ඒ දන්නේ මොකක් නිසාද මුහුදු ජලයේ තියෙන ලුණු නිසා එහෙනම් මුහුදු ජලයේ ලුණු රස වීමට හේතුව මොකක්ද සෝඩියම් ක්ලෝරයිඩ් රස වීමට හේතුව ලුණු රස වීමට හේතුව තමයි සෝඩියම් වැඩි තියෙන්නේ ලවණය සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් දිය වී තිබීම එහෙනම් මුහුදේ වැඩිපුරම තියෙන ලවණය තමයි සෝඩියම් ක්ලෝරයිඩ් ඒ නිසා මුහුදු ජලය ලුණු රස ලියපු කට්ටිය අත උස්සන්න දැන් බලා ගන්න දැන් අපේ ලවණතාවයට මේ සතියේ පාඩමට ඇවිල්ලා තියෙන්නේ මේ ලවණතාවය පදනම් කරගෙන ජලය ප්‍රධාන කොටස් තුනකට බෙදනවා right දැන් ඔන්න ප්‍රශ්න ඉවරයි මෙහෙම ලියා ගන්න කරුවක් දාලා ලවණතාවය ඒකත් ප්‍රශ්නයක් තමයි කමන්නේ ලවණතාවය පදනම් කරගෙන ජලය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න ලවණතාවය පදනම් කරගෙන ජලය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න ලවණතාවය පදනම් කරගෙන ජලය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න මේ කොටස් තුන අපි මෙහෙම ලියන්න පුළුවන් බලා ගන්න මම ලියන විදිය පළවෙනි එක කරදිය මේ හරියෙන් ලියනවා මිරිදිය ඊළඟට කියනවා කිවුල්දිය මේක කිසිම රටාවක් නැහැ කරදිය මිරිදිය කිවුල්දිය මම මේ ටික ලස්සනට ඔයාලට පේන්න ඕන රවුම් කරනවා අපි අලුත් ක්‍රමයකට වැඩ කරන්න හැම වෙලාවෙම හිතන්න ඕනි නිර්මාණශීලී වෙන්න ඕනි මේ ජලයේ ප්‍රධාන කොටස් තුන කරදිය මිරිදිය කිවුල්දිය ඔයාලා දැන් දැනගෙන තියෙනවා බලන්නකො පොඩ්ඩක් එතකොට මෙතනින් කරදිය කියන්නේ කරදිය කියන්නේ අධික ලවණ ප්‍රමාණයක් දිය වී ඇත කියලා ලියන්න අධික ලවණ ප්‍රමාණයක් දිය වී ඇත අධික ලවණ ප්‍රමාණයක් දිය වී ඇත
හරි. මෙතනින් උදාහරණයක් ලියමු මේ විදිහට. අධික ලවණ ප්‍රමාණයක් දිය වී ඇත. මොනවද උදාහරණ? මුහුද, සාගරය. කෝ බලන්න පැහැදිලි කට්ටිය? අධික ලවණ ප්‍රමාණයක් තියෙනවා මුහුදයි සාගරයයි. ඒ මොනවද? කරදිය. මිරිදිය ගැන අපි මෙහෙම ලියමු. මෙහෙම පැහැදිලි ලස්සනයි පාඩම් කරන්න හිතෙනවා. මිරිදිය. මිරිදිය ගැන තියන්න දිය වී ඇති ලවණ ප්‍රමාණය ඉතා අල්පයි. දිය වී ඇති ලවණ ප්‍රමාණය ඉතා අල්පයි. දිය වී ඇති ලවණ ප්‍රමාණය ඉතා අල්පයි. අල්පයි චුට්ටයි නැති තරම්. දිය වී ඇති ලවණ ප්‍රමාණය ඉතා අල්පයි. මොන මම ඒක ලස්සනට මේ විදිහට බ්‍රැකට් කරනවා. ඔයාලත් නිර්මාණශීලී වෙලා ලස්සනට පොත හදාගන්න. මේක තියෙන්නේ මොන තැන්වලද කියලා ඊතලයක් දාලා ලියා ගන්න. ලිං පොකුණු ගංගා ඇලදොල. ලිං කමා පොකුණු කමා ගංගා ඇලදොල. ලිං පොකුණු ගංගා ඇලදොල වැව්. කිවුල් ජලය තියෙන්නේ කොහෙද? කලපුවේ. තියෙන්නේ කලපු. මුහුද හා කරදිය මිරිදිය අතර වෙනස්කම්. මිරිදියට වඩා වැඩි ලවණ ප්‍රමාණයක් ඇත. කරදියට වඩා අඩු ලවණ ප්‍රමාණයක් ඇත. මිරිදියට වඩා වැඩි. පොඩ්ඩක් අපි එකතු කරලා ලියමු නැත්නම් ඊට මදි වෙනවා. මිරිදියට වඩා වැඩි කමා මිරිදියට වඩා වැඩි කමා කරදියට වඩා අඩු ලවණ ප්‍රමාණයක් ඇත. මිරිදියට වඩා වැඩි කරදියට වඩා අඩු ලවණ ප්‍රමාණයක් ඇත. ඔගොල්ලෝ අහලා තියෙනවද දරුවනේ කිවුල් දිය තියෙන්නේ කොහෙද කියලා? කලපුවල තියෙන තැන ලියා ගන්න. කලපු. දැන් ඔතෙන්ද මේ ටික ලියන්න බලන්න. පැහැදිලි කට්ටිය අත උස්සන්න කියන්න හැමෝම මාත් එක්ක. ලවණතාවයේ පදනම් කරගෙන ජලය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න ප්‍රශ්නේ. කරදිය, මිරිදිය, කිවුල්දිය. මම අංකක් දාන්නම් 1 2 3. කරදියවල අධික ලවණ ප්‍රමාණයක් තියෙනවා. මිරිදියවල ස්වල්ප ප්‍රමාණයයි තියෙන්නේ. තාමත් අඩු ප්‍රමාණයක්. කරදියට වඩා කිවුල්දියේ අඩුයි, මිරිදියට වඩා වැඩි ලවණ ප්‍රමාණයක් තියෙනවා. අතරමැදි ලවණ ප්‍රමාණය තියෙන්නේ කිවුල්දිය. උදාහරණය කලපු ජලය. කලපු ජලය. කලපු සහිත. ලිම්පොකුණු ගංගා පිල්වල තියෙන්නේ මොන ජලයද? මිරිදිය. මුහුදේ තියෙන්නේ සාගරයේ තියෙන්නේ කරදිය. පැහැදිලි? විනාඩි 2ක 3ක වෙලාවක් දෙන්නම්. ලස්සන්ට මේ වගේ පාට් එකක් දාලා ලියන්න බලන්න. පෑන් 2ක් හෝ 3ක් පාට වලින් තියාගන්න. පොත ලස්සන කරන්න. ලස්සන කරලා ලියා ගන්න. ලියලා ඉවරලා අත උස්සන්න නැත්නම් රේස් your hand දාන්න ඕනේ. ආවන්දලා මේ පාරේ පුදු නැත්නම් මගෙන් අහගන්න මේ කරන්නේ
දෙන්නෙක් ඉවරයි. තව ඉන්නවා. ඒ කට්ටියත් ඉවර කරන්න. ඔයාලගේ පෙළ පොත 39 වෙනි පිටුව බලන්න. කිවුල් දිය තියෙන කලපුවක ෆොටෝ එකක් තියෙනවා. සාගරය තියෙනවා. මිරිදියට ගංගාවක් තියෙනවා. කරදිය, මිරිදිය, කිවුල් දිය. අධික ලවණ ප්‍රමාණයක් දිය වී ඇත. උදාහරණ මුහුද සාගරය. මිරිදිය දිය වී ඇති ලවණ ප්‍රමාණය ඉතා අල්පයි. උදාහරණ ලිං, පොකුණු, ගංගා, ඇලදොල, වැව්. මිරිදියට වඩා දායන්න. මිරිදියට වඩා වැඩි කරදියට, මිරිදියට වඩා වැඩි කමා කරදියට වඩා අඩු ලවණ ප්‍රමාණයක් ඇත. කලපු සහ ජලය. තව 3 දෙනෙක් ඉන්නවා. ලියාගෙන අත්ඔසවන්න. ඉවරයි සර්. හරි සඳලි. අප්‍රේල් මාසේ 1 වෙනිදා සිට පන්තිය අපි ඉරිදා හවස 1:03 ගන්නවා. ඒක මට ලේසි පේපර්ස් කරන්න. හරි. පොඩ්ඩක් එජස්මන් වෙන්න අවුරුදු නිමාඩු කාලේ. අද මේ පාඩම ඉවර කරලා ඊළඟ පාඩම පටන් ගන්න ඕනේ. ලබන සතිය ඊළඟ පාඩම ඉවර කරන්න ඕනේ. ඉස්කෝලේ යද්දී ඉවර කරන්න ඕන. මම දැන් ටිකක් ඉක්මනට යනවා. කොහමද ළමයි? තව කරන කට්ටිය ඉන්නවද? හොඳයි දැන් ඊළඟ ප්‍රශ්නයට යමු. රෙඩි? ඉමෝන් ඉවර නැද්ද? ඉක්මන් කරන්න. මේ ටිකම ඔයාලගේ පොතේ පිටු අංකය මෙන්න මෙතන තියෙනවා. කාට හරි දැන් බැරි වුණොත් මෙන්න මේක බලාගෙන කරදිය, මිරිදිය, කිවුල් දිය ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. පෙළපොත පිටු අංකයත් මම ඔයාලට පෙන්නුවා. මේකේ ඔය කතන්දරේ තියෙනවා. රයිට්. මාතෘකාව ලියා ගන්න. අද ඔන්න අද අලුතෙන් මාතෘකාව ලියා ගන්න. ජලයේ ලවණතාවය පරීක්ෂා කිරීම. ජලයේ ලවණතාවය පරීක්ෂා කිරීම. අපි මේක කරන්නේ සමාන ප්‍රමාණයක් ජලය අරගෙන ලුණු දිය කරලා ස්කන්ධ මනින එකයි කරන්නේ. විද්‍යාගාරයේ බර මනින්න නිවැරදිව මැනගන්න තෙදඬු තුලාව කියලා උපකරණයක් පාවිච්චි කරනවා. ජලයේ ලවණතාවය පරීක්ෂා කිරීම. හරිදද පුතාලා? raise your hand පල්ලෙහාට දාන්න දැන් හැමෝම. right මේ බලන්න. අවශ්‍ය ද්‍රව්‍ය ලියා ගන්න. අවශ්‍ය ද්‍රව්‍ය ලුණු ග්‍රෑම් 10යි. අපි ගමු ජලය 50යි නැත්නම් 60ක් විතර ගමු. ජලය 60යි මිලිලීටර්. කුඩා බීකරයක්. කුඩා බීකර කීපයක් ගන්නවා. බීකර. තෙදඬු තුලාව. තයන්න. තෙදඬු. ජලය ගන්නවා, ලුණු ගන්නවා, කුඩා බීකරයක් ගන්නවා, තෙදඬු තුලාවක් ගන්නවා. මම මේ කියවන ටික ඔයාලට බැරි වුණොත් 40 වෙනි පිටුවේ තියෙනවා බලන්න. තෙදඬු තුලාව. දැන් මම තෙදඬු තුලාව අදිනවා ඔබට පේන්න. ඒක දැකලා නැති නිසා. විද්‍යාගාරේ කියනවා මෙන්න මේ වගේ තරහ. මේකේ බීම් තුනක් තියෙනවා. කොහොම දර්ශකයක්. හරි. මේකට තමයි පඩි දාන්නේ.
අර බැලන්ස් එක වගේ එහාට මෙහාට පඩි දාලා මේක එල්ලලා තියෙනවා කොක්කේ. ඒවා එහාට මෙහාට කරනවා. හරි. Pedalo tulang. Pedalo tulang. Pedalo tulang. Tulang tulang. Pedalo tulang. එන මේ වගේ උපකරණයක්. මේක උඩ තමයි අපි තියන්නේ ඉස්සරලම බීකරයක් තියලා ඒකට වතුර දානවා. අපි හිතුව මිලිලීටර් 20ක් දානවා. 20ක් දාලා ස්කන්ධය බනිනවා. මේ වගේ එකකට කියනවා බීකරය. මේක ඇඳ ගන්න පොඩ්ඩක්. දැන් ඔන්න ක්‍රමය කියලා ලියන්න. වැඩේ කරන හැටි ක්‍රමය. මේක අඳින් මම මේ පැත්තෙන් ලියන්න. කරන දේ ලියන්න. බීකරයට ජලය 20 මිලිලීටර් දමා ස්කන්ධය නැටීම. අපි හිතමු පුතාලා ඔන්න මම මැනලා තිනවා. අය මොකුත් මේකට ලුණු ආහාර මෙහෙ දාන්නේ නැහැ. බීකරයක් ග්‍රෑම් 20ක් විතර බරයි කියලා හිතමුකෝ. එහෙම තමා චූටි බීකරයක් වතුර 20ක් දානවා. මිලිලීටර් එකක් ග්‍රෑම් මේකට සමානයි. වතුර දාපුවම එයාගේ බර අපි හිතමු 40යි ග්‍රෑම් කියලා. කීයයි ග්‍රෑම්ද? අපි හිතමු 40යි ග්‍රෑම්. පැහැදිලි? බීකරයට ජලය මිලිලීටර් 20ක් තමයි ස්කන්ධය මැන ගැනීම 40යි ග්‍රෑම්. මේ තියෙන්නේ තෙදඬු තුලාව. තෙදඬු තුලාව. ඉතාමත් ලේසියෙන් බරමයින්ඩ ගන්න උපකරණය. තෙදඬු තුලාව. බීකරයකට ජලය මිලිලීටර් 20ක් දමා ස්කන්ධය මැනීම. අපි උපකල්පනය කරනවා මෙයාගේ ග්‍රෑම් 20යි මේ 40යි කියලා. එමෝන් ඇඳලා ඉවරද තෙදඬු තුලාව? Hari. උස්සන්න. හා හොඳයි. ඉමෙත් තමන්ට හැකි විදිහට අඳින්න ලස්සන වෙන්න ඕනේ නැහැ. චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ දෙවෙනි එක දාලා ලියා ගන්න. මේකම අරගත්තත් කමක් නෑ. ජලය මිලිලීටර 20ක ලුණු ග්‍රෑම් 2ක් දිය කර ස්කන්ධය මැනීම. පුතාලා විනාඩියක් මන් දිහා බලන්න. මේ ජලය මිලිලීටර 20ක චතුර්ණි දැන් දෙවුන්නුනේ. හරි චතුර්ණි ඈ. ඔයා පිටු භාගයක් පිටුවක් ඉඳ තියලා ලියන්න. චතුර්ණි පිටුවක් ඉඳ තියලා ලියන්න. ඕකේ. හරි. වීඩියෝ එක ආපුවම බලන්න. අද දායි ගිය සතියේක මොකක් හරි වෙලා ඒක අවුල් වෙලා රෙකෝඩින් වෙලා නැහැ. එන්න දේවල් වෙනවා ඉතින්. ජලය මිලිලීටර් 20ක ලුණු ග්‍රෑම් 2ක් දිය කර ස්කන්ධය මැනීම. කලින් මිලිලීටර් 20ක ස්කන්ධය 40 නම් මේකේ ස්කන්ධය 40යි 2යි 42යි කියලා අපි හිතමු. ඔයාලා මතක තියාගන්න ලුණු ග්‍රෑම් 2ක් දිය කරපුවාම ලුණු දිය නකොල දරයේ මිරිදිය මේක කිවුල් දියට සමාන කරන්න පුළුවන්. ජලය මිලිලීටර 20ක ලුණු ග්‍රෑම් 2ක් දිය කළ ජලය මේ මොන දියටද? කිවුල් දියට සමාන කරන්න පුළුවන්.
තුන්වෙනි අවස්ථාවේ කරන වැඩේ තුන්වෙනි අවස්ථාවේ තුන්වෙනි ක්‍රමය. ජලය මිලිලීටර 20ක ලුණු ග්‍රෑම් 6ක් දිය කර ස්කන්ධය මැනීම. ජලය කොච්චරකද 20ක ලුණු ග්‍රෑම් 6ක්. අපි හිතමු 46යි ග්‍රෑම් කියලා. දැන් බලන්න ලුණු වැඩියෙන් දිය වෙලා තියෙන ජලය සමාන කරන්න පුළුවන් කරදියට. ලුණු අඩුවෙන් තියෙන එක කිවුල් දිය, ලුණු ඇත්තෙම නැති එකට කියනවා මිරිදිය කියලා. ඒකරේක ජලය මිලිලීටර් 20ක් දමා ස්කන්ධය මැනීම ග්‍රෑම් 40යි. ආපහු ජලය මිලිලීටර් 20ක් දාලා ලුණු ග්‍රෑම් 2ක් දිය කරලා ස්කන්ධය මැන ගන්නවා 42යි. තුන්වෙනි අවස්ථාව ජලය මිලිලීටර් 20ක ලුණු ග්‍රෑම් 6ක් කරලා ස්කන්ධය මයින්නවා. ලුණු ග්‍රෑම් 6ක් දාපු එක කරදියටත් ලුණු ග්‍රෑම් 2ක් දාපු එක කිවුල් දියටත් ලුණු දාපු නැති එක මිරිදියටත් සමානයි. මේ උපකරණයට කියනවා තෙදඬු තුලාව මේ විදිහට බීකරයේ තියලා මනිනවා. හොඳයි මිනිත්තු දෙකක් දෙන්නම් ඇඳලා ඉවර කරගන්න. ඉවර නම් අත උස්සන්න. ඒක ඉවරනේ. ඒ තාම තියෙනවා. Lalu dok, ini rokok apa tanya mungkin? පැන්ටේ Tangkal itu dia kan tangkal. දෙන්නෙක් ඉවරයි. ඉතුරු කට්ටිය මොකද වැඩේ ඉවරද? බීකරයට ජලය මිලිලීටර් 20ක් දමා ස්කන්ධය මැන ගැනීම ග්‍රෑම් 40යි. ජලය මිලිලීටර් 20ක ලුණු ග්‍රෑම් 2ක් දිය කර ස්කන්ධය මැන ගැනීම 42යි. ජලය මිලිලීටර් 20ක ලුණු ග්‍රෑම් 6ක් දිය කර ස්කන්ධය මැනීම. එතකොට එනවා කීයද? 46යි. යටින් තරුවක් දාමු. ඉවර කට්ටිය අත උස්සන්න. අචලා ඉවරද? හරි. හොඳයි මෙහෙම ලියා ගන්න. right. මේ පැත්තේ බලා ගන්න. යටින් තරුවක් දාලා ලියා ගන්න. ලුණු දිය නොකල ජලය
මිරිදිය ලෙස සලකයි. ලුණු නොකළ ජලය මිරිදිය ලෙස සලකයි. දෙවෙනි වගන්තිය ලුණු ග්‍රෑම් දෙකක් දිය කළ ජලය කිවුල් දිය ලෙස සලකයි. ලුණු ග්‍රෑම් දෙකක් දිය කළ ජලය කිවුල් දිය ලෙස සලකයි. ලුණු දිය නොකළ ජලය මිරිදිය ලුණු ග්‍රෑම් දෙකක් දිය කළ කිවුල් ජලය අනිත් එක මං කියන්න යන එක ඔබට තේරෙනවා. මොකද්ද පුතේ? ලුණු ග්‍රෑම් 6ක් දිය කළ ජලය මොනවද වෙන්න ඕනි කියන්න බලන්න. හරදිය ලෙස හඳුන්වයි. හරදිය ලෙසද හැඳින්විය හැක. වැඩියෙන්ම තියෙන්නේ ලෝකේ කරදිය. ලුණු රසයට හේතුව සෝඩියම් ක්ලෝරයිඩ් දියවීම. දැන් බීකරේ ගත්තේ සමාන පරිමාවනේ. එහෙනම් සමාන පරිමාවක ස්කන්ධය වැඩිම වෙන්නේ කරදියේ, අඩුම වෙන්නේ මිරිදියේ, මධ්‍යස්ථයි කිවුල්දියේ. පැහැදිලිද? යටින් ලියා ගන්න. මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ මෙම පරීක්ෂණයෙන් හරි පැහැදිලි වන්නේ ආයෙත් කියනවා. මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ සමාන පරිමාවක ස්කන්ධය මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ සමාන පරිමාවක ස්කන්ධය අඩුම වන්නේ මිරිදියයි. අර 40 අඩුම වන්නේ මිරිදියයි. පැහැදිලිද? සමාන පරිමාවක් කියන්නේ අපි ගත්තේ මිලිලීටර් 20ක් නේ. 20කනේ අර දිය කරේ. මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ සමාන පරිමාවක ස්කන්ධය අඩුම වන්නේ මොකද්ද? මිරිදියයි. මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වන්නේ සමාන පරිමාවක ස්කන්ධය අඩුම වන්නේ මොකද්ද? මිරිදියයි. අඩුම වන්නේ මිරිදියයි. අඩුම වන්නේ මිරිදියයි. ඊට යටරෝල ලියන්න
සමාන පරිමාවක ස්කන්ධය වැඩිම වන්නේ සමාන පරිමාවක ස්කන්ධය වැඩිම වන්නේ කරදියයි. කරදිය වෙනුවට අපි කරදියයි. අපි ඒකේ ලුණු ග්‍රෑම් 6ක් දිය කරා. මතකයි නේද? සමාන පරිමාවක ස්කන්ධය වැඩිම වන්නේ කරදියයි. කිවුල් දියේ අගය අතරමැදි අගයකි. හරි. ලියා ගන්න එපා මේ ප්‍රශ්නේ මම අහන්න කරන්නේ. කිවුල් දියේ අගය අතරමැදි අගයකි. කිවුල් දියේ අගය අතරමැදි අගයකි. කිවුල් දියේ අගය අතරමැදි අගයකි. සමාන පරිමාවක වැඩිම ස්කන්ධයක් තියෙන්නේ කරදියේ අඩුම ස්කන්ධයක් තියෙන්නේ මිරිදියේ කිවුල් දියේ මැද අගයක් තියෙනවා. හරිද? ලියලා ඉවර කට්ටිය අත උස්සන්න. සමාන පරිමාවක ස්කන්ධයේ වැඩිම වන්නේ කරදියේ අඩුම වන්නේ මිරිදියේ කිවුල් දියේ මධ්‍යස්ථ අගයක් තියෙනවා. පැහැදිලි? තේරුණාද? එමෝන් ඔයාගේ කැමරාව මේ නෙමෙයි මයික් එක ඔෆ් කරගන්න. එමෝන්ගේ කවුද තාතරවත් කියන්න මයික් එක ඔෆ් කරන්න කියලා. මට ගිය සතියේත් ආව සද්ද ඇහෙනවා කියලා. ආන් රයිට්. අය ඔන් කරන්න එපා. ඕකේ. මයික් එක ඔන් කරන්න එපා එමෝන්. අන්න සර් කිව්වොත් විතරයි ඔන් කරන්න. very good බබා. මෙන්න බඳුන් තුනක් තියෙනවා කුප්පි තුනක්. ඔන්න අහගන්න. මේක බැරි නම් වැඩක් නැහැ. මේ කුප්පි තුනක අපි දන්නේ නැහැ කරදිය දාලා මිරිදිය දාලා කිවුල් දිය දාලා තියෙනවා ABC කරදිය මිරිදිය කිවුල් දිය අපි දන්නේ නැහැ. අපිට දෙන්නේ තෙදඬු තුලාවක් විතරයි. තෙදඬු තුලාව කියන එක දන්නවා නේද? මේ තියෙන්නේ මේ තියෙන තෙදඬු තුලාව මේකත් දීලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන්ද පද්දේරියේකේ අනිත් පුතාන්න නැගිටලා ඇවිදිනවා මෙහෙ බලන්න මල්ලිද නම් අනිත් දෙන්න අනිත් එක්කෙනා මම දැක්ක පුටුවෙන් නැගිටලා ඈත යනවා වාඩි වෙන්න right දැන් එතකොට මේක තිබ්බහම හොඳට අහගන්න මේක තිබ්බහම වැඩිම ස්කන්ධයක් දෙන්න ඕනේ මොකද්ද වැඩිම ස්කන්ධයක් දෙන්න ඕනේ සමාන බඳුන් පරිමාව සමානයි වතුර පුරවලා තියෙන ඉච්චරයි අපිට පේන්නේ වැඩිම ස්කන්ධය දෙන්න ඕනේ මොකද්ද වැඩිම ස්කන්ධය දෙන්න ඕනේ මොකද්ද කියන්නේ අපි හිතමු මෙයාගේ ස්කන්ධය 20යි මෙයාගේ 22යි මෙයාගේ 26යි එහෙනම් C කියන්නේ මොකද්ද වෙන්න ඕනේ කරදිය නේද අඩුම එක මිරිදිය නේද මැද එක කිවුල් දිය නේද කෝ බලන්න දැන් තේරු කට්ටිය අත උස්සන්න තේරුණා නම් අන්න හරි අපිට මේක මැනලා සමාන පරිමාවක ස්කන්ධය හොයලා කරදියද මිරිදියද කියලා හොයාගන්න පුළුවන් very good දැන් ඊගාවට ඔතනින් අපිට හොයාගන්න පුළුවන් කරදිය මිරිදිය ඒකට අපිට සමාන පරිමාවක ස්කන්ධය මනින්න ඕනේ අද අපේ මාතෘකාව අලුත් එකක් මාතෘකාව ලියාගන්න මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ වැදගත්කම් මානව කියන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වයට සඳහා ජලයේ වැදගත්කම් තමන්ගේ පෙළපොත පොඩ්ඩක් බලන්න සාකච්ඡා කරලා ලියමු මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වයට ජලයේ වැදගත්කම් දැන් මේ බලන්නකෝ මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ වැදගත්කම්
දැන් මේ ලවණතාවය අනුව වර්ග කරා කරදිය මිරිදිය කිවුල්දිය මෙන්න තියෙන ස්ථාන කලපුවක් අපි වර්ග කරා පරීක්ෂාව කරා ජලීය ධාවනතාවයේ පරීක්ෂා කිරීම මේකට ඕනනම් ඔබ පොතේ මේ පැන්සලෙන් ස්කන්ධ ටිකක් දාගන්න ජලය හා බීකරය 40යි ග්‍රෑම් දෙකක් දිය කරපුවාම 42යි ග්‍රෑම් 46යි ග්‍රෑම් ඔය වගේ දාපුවාම ලුණු 6ක් දිය කළ එක කරදියට සමානයි. පැහැදිලි නේද? මාත් එක්ක අපි සියලු දෙනාම කියවමු පොඩ්ඩක්. ඇඟිල්ල තියාගන්න පොතේ අදාළ තැනට ළමයිගේ මම දැක්ක දෙයක්. දැන් ඉන්න ඔයාලගේ විතරක් නෙමේ 10 පන්තියේ ළමයෙක්ගෙන් පොත කියවනවා අඩුයි. පොත කියවනවා අඩුයි. මගෙන් අහලා තිබ්බා මේ අප්‍රේල් මාසේ ඉඳලා කාට හරි බැරි වුණොත් මම වීඩියෝ එක දෙන්නම්. අපි පන්තියේ 1 ඉඳලා 3 දක්වා ආරම්භ කරනවා. පොඩ්ඩක් මං කල්ැතුව කියලා තියෙන තව තියෙනවා සති දෙකක් තියෙනවා. ක්ලාස් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න. එතකොට මං හිතන්නේ නිවාඩු කාලේ අහගන්න ලුණුදිය මෙතන යනවා. මේක ලුණුදිය නොකල ජලය මිරිදිය ලෙසත් ඔයාලා කියවන්න ඇඟිල්ල තියාගන්න. ලුණු දෙකක් දිය කළ ජලය කිවුල් දිය ලෙසත් ලුණු ග්‍රෑම් 6ක් දිය කළ ජලය මොකක් ලෙසද කරදිය ලෙසත් උපකල්පනය කරන්න පුළුවන්. ලුණු වැඩි ප්‍රමාණයක් දිය වූ ජලයේ ස්කන්ධය වැඩි අගයක් ගන්නා අතර නිරීක්ෂණය කළ හැකි වෙනවා. මේ අනුව සමාන පරිමාවක ස්කන්ධය සැලකූ විට ලවණතාවය වැඩි ජලයේ ස්කන්ධය වැඩි. ලවණතාවයේ අඩු ජලයේ ස්කන්ධය අඩුයි. කෝ බලන්න තේරුණු කට්ටිය අත උස්සන්න. කීරලා මැනලා අපිට හොයාගන්න පුළුවන් කරදියද මිරිදියද කියලා. මුහුදට යද්දී දැන් ළමයි මුහුදට කෝබාන රැල්ල පාගලා තියෙන කට්ටිය අත උස්සන්න. හරි. දැන් ඔයාලට අනතුරු වෙනවනේ මුහුදට ගියාපුවාම හොඳම වැඩේ මොකද්ද? පොඩි තංගු ස්ටූලක් හරි කොහුලණුවක් හරි අරගෙන ටිකක් හයියේ එකක් ඉනේ ගැට ගහලා අම්මා අතට දීලා යන්න මීටර 10ක් විතර ප්‍රශ්නයක් නැහැ. අම්මා ගාව ලණුව තියෙනවා. කවදාවත් අම්මා ගොඩ හිටියොත් දුව හෝ පුතා මුහුදේ ගහගෙන යන්නේ නැහැ. මොකද මතක තියාගන්න මුහුදට වෙරළට බහිද්දී ගංගාවල් වැනි විශාල දිය පාරවල් දියවැල් ලෙස යටින් යනවා. ඒකකට අහු වුණොත් අපි ඇදගෙන යනවා. හැබැයි අම්මා තේ ලණුව තිබ්බොත් මෙහෙම වෙන්නේ නැහැ. මම මේක ට්‍රින්කෝ ගිහිල්ලා හරි ඒ අර ටිකක් හයිය ලණුවකින් බඩට බෙල්ට් එකක් දාලා හයිය ලණුවකින් දාලා අම්මයි තාත්තයි ඉන්නවා වෙරළේ දරුවෝ දෙන්න යනවා මීටර 5ක් 6ක් ඈතට. හැබැයි ඒගොල්ලන්ට හානියක් වෙන්නේ නැහැ. ගහගෙන ගියත් ටක් ගාලා ලණුවෙන් ඇදලා ගන්න පුළුවන්. ඒ ක්‍රමය සාර්ථකයි නේද? ඔය තේ බොන පහන් මිනි සාර්ථකයි නේද? අය කියන්න ඕනේ අම්මට එන මාවත් හැල්ල පහ ගන්න දාන්න නේද? පද්දේරිය ඉනේ අපි ලණුවක් ගැට ගහගමු එහෙනම් වැඩේ ලේසි කියලා. හරි. දැන් අපිට ජලය වැදගත් වෙන ආකාර මානව ක්‍රියාකාරකම් බලන්න මේ රූප වලින්. බීමට, වගා කිරීමට, ප්‍රතිසේදීමට, නෑමට, ගමනාගමනයට, ජල විදුලිය නිපදවීමට. තව තියෙනවා එහා පැත්තේ. ඔය වගා කටයුතු වලට කුෂිකර්මාන්තය සඳහා කියලා ලියන්න පුළුවන්. නෑම බීම සනීපාරක්ෂක කටයුතු සඳහා මම මෙහෙම ලියනවා. සනීපාරක්ෂක කටයුතු සඳහා නෑම බීම ප්‍රතිසේදීම ගෘහස්ත කටයුතු උයන සෝදන වැඩ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස විනෝදාස්වාදය ජල ක්‍රීඩා ජල විදුලිය නිපදවීම කුෂිකර්මාන්තය කියලා කියන්නේ වගා කටයුතු. එහෙනම් ලියාගන්න මෙන්න මේ ටික ලියාගන්න. නෑම බීම ඔතන මෙතන අඩංගුයිනේ. හරි. මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ ඇති වැදගත්කම් මාතෘකාවක් ලියන්න. මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ ඇති වැදගත්කම්. මානව
ක්‍රියාකාරකම් සඳහා ජලයේ ඇති වැදගත්කම් මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ ඇති වැදගත්කම් මානව ක්‍රියාකාරකම් සඳහා ජලයේ ඇති වැදගත්කම් සියලු දෙනා බලන්න බෝඩ් එක ඔබේ පොතත් බලන්න කුෂිකර්මාන්තයේ ඇතුළු විවිධ කර්මාන්ත සඳහා වරහන් තුල වගා කටයුතු කියලා ලියන්න සනීපාරක්ෂක කටයුතු නෑම බීම රෙදි සේදීම මුණ හේදීම টয়ලට් යාම ගෙදර හිතන්නකො টয়ලට් එකට යන්න වතුර නැති වුණොත් ප්‍රශ්නේ ඒවා ඔක්කොම සනීපාරක්ෂක කටයුතු ගෘහස්ත කටයුතු උයන සෝදන වැඩ පිඟන් හොදන්න ඕනේ උයන්න ඕනේ ඇතිලි හොදන්න ඕනේ නේද ගෘහස්ත කටයුතු උයන සෝදන වැඩ ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාණ්ඩ ප්‍රවාහනය කරන්නේ ඔරු පාරු නැව් වලින් විනෝදාස්වාදයේ සඳහා ජල ක්‍රීඩා කරලා තියෙනවද ඊගාවට ජල විදුලිය නිපදවීමට රයිට් මේ ටික ලියාගන්න මානව කටයුතු සඳහා ජලයේ ඇති වැදගත්කම විනාඩි 6ක් හෝ 7ක් දෙනවා පටන් ගන්න පුතාලා හෙට දින උදේ 8 ඉඳලා 11 ශ්‍රේණියට 11 වෙනකම් 11 වෙනකම් පන්ති තියෙනවා නිවසේදී. ඉලුප්පු ගෙදර පාර නම්බර 75. එතෙන්න පැමිණෙන්න ස්තුතියි. සියලු දෙනා කට් කරගන්න එපා. 4 වෙනි ඒකකය ආරම්භ කරනවා. අලුත් දරුවන්ට එන්න පුළුවන් යාළුවෝ අඬ ගහගෙන එන්න. හෙට උදේ 8 ඉඳලා 11 වෙනකන් අතිරේක පන්තියක් තියෙනවා 4 වෙනි පාඩම ආරම්භ කරනවා තරංග පාඩම මේකට සියලු දෙනා සහභාගී වෙන්න උදේ 8:11 පැමිණෙන්න ස්තුතියි එළියට යන්න ඉන්ටර්වල් නැහැ කන්න බොන්න මොනවා හරි අරගෙන ඉන්න ඕකේ අලුත් යාළුවන්ට එන්න පුළුවන් දැනුවත් කරන්න කනබොන දෙයක් රැගෙන ඉන්න කඩවල් නෑවට පැය 3යි 3ක් කාලක් එක දිගට ඉන්න වෙනවා
කුෂිකර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා නම් වගා කටයුතු දාගන්න. නෑම බීම රෙදිසේදීම මූුණසේදීම ටොයිලට් යාම ඔක්කෝම සනීපාරක්ෂක කටයුතු. උයන පිහන සෝදන වැඩ කටයුතු ගෘහස්ස කටයුතු. ප්‍රවාහන මාධ්‍යයක් නැව්වලින් ඔරු පාරුවලින් බඩු බාණ්ඩ ප්‍රවාහනය කිරීම. විනෝදාස්වාදය ජලක්‍රීඩා විදුලිය නිපදවීම. ලේල වෙරලා අත උත්සන්න. ලියල ඉවරලා අත උත්සන්න බලන්න. රයිට් එක්කෙනයි. හොඳයි මම හිතනවා ඔබ ලියලා ඇති කියලා රයිට් වෙරි ගුඩ්. හොඳයි මේ ඒ වගේම ජලය ජීවයේ පැවැත්ම සඳහා ජලය වැදගත් වෙනවා. රයිට්. ප්‍රශ්නයක් ලියා ගන්න රූලක් හරි. මෙන්න ප්‍රශ්නය. ජීවයේ පැවැත්ම සඳහා ජලය වැදගත් වේ. ප්‍රශ්නය ලියා ගන්න. ජීවයේ පැවැත්ම සඳහා ජලය වැදගත් වේ. ජීවයේ පැවැත්ම සඳහා ජලය වැදගත් වේ. ජීවයේ පැවැත්ම සඳහා ජලය වැදගත් වේ. මේ සඳහා උදාහරණ ලියන්න. මේ සඳහා උදාහරණ ලියන්න. ජීවී පැවැත්ම සඳහා ජලය වැදගත් වේ. මේ සඳහා උදාහරණ ලියන්න. පළවෙනි එක. ඔයාලගේ පෙළපොත පිටුවන්කේ 42 පෙරලා ගන්න. 42 පෙරලා ගන්න. හැමෝම මාත් එක්ක කියවන්න ඕනේ. හරි. කෙටියෙන් ලියමු ඈ. ජීවී දේහවල පෝෂක පරිවහනය අපේ ඇඟ ශාකවල ගස්වල පෝෂක ගමන් කරන්නේ ජලයේ දිය වෙලා. එහෙනම් පළවෙනි එක ජීවී දේහවල පෝෂක පරිවහනය. ඔන්න පළවෙනි එක ජීවී දේහවල පෝෂක පරිවාහනය. මෙතන මේ රවුමේ තියෙනවා දැකපු කට්ටිය ඒක බලන්න. දෙක ශාකවලට khනිජ ලවණ උරා ගැනීමට. දෙක ශාකවලට khනිජ ලවණ උරා ගැනීමට. ජීවී දේහවල පෝෂක පරිවහනය. දෙක ශාකවලට khනිජ ලවණ උරා ගැනීමට.
මම ප්‍රයෝජන දෙකක් ලිව්වා. ඔක්කොම ලියන්න ඕනේ අපි 4ක් හෝ 5ක් ලියමු. ගස් වලට වතුර දැම්මේ නැත්නම් මල් ගස් ටික මේ මොකද වෙන්නේ? නමා වැටෙනවනේ. ශාක ඍජුව පවත්වා ගැනීමට ඊළඟ එක තුන්වෙනි එක ශාක ඍජුව පවත්වා ගැනීමට ශාක ඍජුව පවත්වා ගැනීමට හතරවෙනි එකකුත් ලියමු. ඇයි ප්‍රභා සංශ්ලේෂණයටත් ජලය ඕනේ කියලා අහලා තියෙනවනේ. ශාක තුල ආහාර නිපදවීමට ශාක තුල ආහාර නිපදවීමට දැන් ආයේ කියලා ඉන්න හයියෙන් සද්ද කරලා කියවන්න. ජීවී දේහ තුල පෝෂක පරිවහනය ශාකවලට කණජ ලවණ උරා ගැනීමට වතුර දිය වෙලා උරාගන්නේ මුල් මගින් ශාක ඍජුව පවත්වා ගැනීමට ශාක තුල ආහාර නිපදවීමට වතුර නැත්තම් සිසිල් වෙන්නෙත් නෑ. පස්වෙනි පහක් ලියන්නම්. ජීවී දේහ සිසිල්ව පවත්වා ගැනීමට පොතේ 8ක් තියෙනවා. ඉතුරු දෙක ලියාගන්න රූල් 3ක් ඉඩ තියන්න. ඔය 3 ලියලා raise your hand දාන්න. ජීවී දේහවල පෝෂක පරිවහනය ශාකවලට කණජ ලවණ උරා ගැනීමට කියවන්න හයියෙන්. ශාකවලට කණජ ලවණ උරා ගැනීමට ශාක ඍජුව පවත්වා ගැනීමට ශාක තුල ආහාර නිපදවීමට ජීවී දේහ සිසිල් කර ගැනීමට තව ඔබට ලියන්න බැරි වුණු කීපයක් තියෙනවා. 1 2 3යි බහිස්සාවී මාධ්‍යයක් ලෙස සතුන්ගේ ආහාර ජීර්ණයට ජලය ජීවීන්ට ජීවත් වීමේ මාධ්‍යයක් ලෙස ඒ ටික ඔබ ගෙදරදී ලියන්න ඕනේ. මොකද ගෙදර වැඩත් ඕනේ. රූල් 4ක් විතර ඉඩ තියන්න. right good. දැන් මම ඔයාලගේ පොතට යනවා. මේ බලන්න. ජලය කියලා කියන්නේ ළමයි සීමිත සම්පතක්. අම්මෝ වැව්වල නම් ජලය තිරලා තියෙන මේ ටික ඔක්කොම කියවෙන්න ඕනේ. ඔතන ලියා ගන්න ඕනේ 1 2 3 4 5ට. පැහැදිලි? මේ ජලය සීමිත සම්පතක්. අපේ පෘථුවියේ 70%කටත් වඩා වැහිලා තියෙන්නේ මොන වගේන්ද? ජලයෙන්. එහෙනම් ඔබ මේක අඳින්න ඕනේ කව කට්ටක් අරගෙන 97.4යි එකක් සාගරය හා මුහුදු. සාගරය හා මුහුදු 97.4යි එකක්. අයිස් විදියට තියෙනවා ග්ලැසියර් විදියට ගිය සතියේ පෙන්වන්නත් ඇති. ග්ලැසියර් විදියට තියෙනවා 2.58 විශාල අයිස් කඳු වලට තමයි කියන්නේ ද්‍රවාසන්න ප්‍රදේශයේ තියෙන ග්ලැසියර්. ඊගාවට ප්‍රයෝජනයට ගත හැකි ජලය වැව් ගංගා ලිග් පොකුණු වල දියඇලි වල තියෙන ජලය ප්‍රයෝජන ගන්නවා 0.01යි. එහෙනම් කොච්චර ප්‍රමාණයක් තියනවද ජලය ප්‍රයෝජනයට ගත නොහැකි නේද? මේ වෘත ප්‍රස්ථාරයේ ඇඳලා ඔබ නම් කරන්නේ ගෙදරදී. පුළුවන් කට්ටිය අත උස්සන්න. දැන් අපි වෙලාව ගන්නෙ නෑ. බැරි කෙනෙක් වෙන්න බෑ. කව කට්ටල් ළඟට අරගෙන ලස්සන. හොඳයි. මම මේකට මාතෘකාව දීලා ප්‍රශ්න 3ක් දෙනවා. ලියා ගන්න මාතෘකාව ජලය සීමිත සම්පතකි මාතෘකාව. ජලය මේ සීමිත සම්පතකි. ජලය සීමිත සම්පතකි. එමෝන් ලියනවා නේද? හොඳ කොල්ලෙක් ඈ මයික් එක ඕෆ් කරා. very good. ජලය සීමිත සම්පතකි. ඔය පිටිපස්සේ ඉන්න පද්දේරිය පුතා වැඩ කරනවද?
හොරෙන් බලන වගේ ඉන්නවා පේනවා නැගිටලා යනවා පේනවා වෙලාවක. ජලය සීමිත සම්පතකි මාතෘකාව ලියලා රතු පෑනෙන් ඉරක් අඳින්න ලස්සනට පොත නියමටම ලස්සන වෙන්න ඕනේ. දෙහන්සි තේරෙනව නේද? ඕකේ. ඔව් සර්. චතුනි ready right ජලය සීමිත සම්පතකි මෙහෙම ලියා ගන්න. පෘථිවි පෘෂ්ඨයෙන් මේ වාක්‍යම ලියන්න. පෘථිවි පෘෂ්ඨයෙන් 70%කටත් වඩා පෘථිවි පෘෂ්ඨයෙන් 70%කටත් වඩා ජලයෙන් වැසී ඇත. පෘථිවි පෘෂ්ඨයෙන් 70%කටත් වඩා ජලයෙන් වැසී ඇත. 70ක් කියන්නේ අපි ගොඩබිම චුට්ටයිනේ තියෙන්නේ නේ. පෘථිවි පෘෂ්ඨයෙන් 70%කටත් වඩා ජලයෙන් වැසී ඇත. නමුත් පරිභෝජනයට ගත හැකි ජලය ඇත්තේ නමුත් පරිභෝජනයට ගත හැකි ජලය ඇත්තේ නමුත් පරිභෝජනයට ගත හැකි ජලය ඇත්තේ කොච්චරද පුතාලා 0.0.0.1යි. මෙතන ලියනවානේ ඝන අවස්ථාවේ 2.58යි. පරිභෝජනයට ගත හැක්කේ 0.0.01යි. පරිභෝජනයට ගත හැකි ජලය ඇත්තේ 0.01 වැනි සුළු ප්‍රමාණයකි. ඒ නිසා ජලය මොකද කරන්න ඕනේ අපි? අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඕනේ. තිබුණට නාස්ති කරන්න හොඳ නෑ. දැන් ඔයාලා දැකලා තියෙනව නේද ඕන තරම් ටැප් කැඩලා වතුර යහපත යනවනේ. ඔය පාරවල් වල බලන්න. ටැප් එක බාගෙට වහලා බින්දු බින්දු වැක්කිරෙනව නේද? ඔන ජලය යහපත යනවා. ටැංකිය වතුර ස්විච් එක දාලා එනවා ලිඳෙන් වතුර ගහනවා ඕ ගාලා ටැංකිය උතුරනවා. කොබාන්න මෙහෙම දේවල් වෙලා දැකලා තියෙන කට්ටිය. ගෙදර දබ දබ ගාලා ටැංකිය උතුරනවා. එතකොට තමයි මතක් වෙන්නේ. ලීටර් ගාණක් අපතේ ගිහිල්ලා කියන්න අම්මලට. අම්මේ ජලය බොහොම තියෙන්නේ පොඩ්ඩයි. කොච්චරද? 0.0.01. නිසා විසි කරන්න එපා. අපිට පුළුවන් වලන් ටික හොදලා අම්මට කෙහෙල් ගහ මුලට වතුර ටික දාන්න. ඒකට අලුතෙන් දාන්න දෙයක් නැහැනේ. ඉස්සර කාලේ ළමයි ওই පිඟන් එහෙම හොදලා දැන් වගේ ටැප් එකෙන් පොළොවට යන්නේ නැහැ. වාජනයක දාලා පිඟන් හොදලා ඒ වතුර එක ගිහිල්ලා කොහාටද දාන්නේ? පොල් ගහ මුලට දානවා. ඉතින් ළමයි ගෙදර වටේ තියෙන පොල් ගස් ඉතාමත් සරුසාරව ඇඳෙනවා. දැන් ඕක යටින් ඔයාලා 2.9 රූපය අඳින්න ගෙදරදී අඳින්න ඉඩ තියාගන්න. මොකද අද මේක මට ඉවර කරගන්න ඕනේ පාඩම. 2.9 රූපය අඳින්න ඉඩ තියාගන්න. පුළුවන් කට්ටිය අත උස්සන්න ලස්සනට අඳින්න පාට දාලා කව කට්ටෙන් හරි මොකක් හරි බෝතල් මේකක් තියලා රවුමක් ඇඳලා පුළුවන්. very good. right. මම මේකට ප්‍රශ්නයක් දෙනවා. ටැප් එක වහන්න බැරි වෙලා නම් වහන්න ඕනේ. ජල කරාමයක් කැඩලා නම් ඒක වාර්මිකයක් දාලා හදවන්න ඕනේ. ටැංකියේ වතුර වදිනවා උතුරනවා නම් ඒකට ස්විච් එකක් දාලා ඕෆ් කරන්න ඕනේ. නේද? ඊගාවට පුළුවන් නාලා ඉතුරු වෙලා තියෙන සෝදලා ඉතුරු වෙලා යන ජලය මල් පැලවලට දාන්න. රයිට් මගේ ප්‍රශ්නේ. ජලය අපතේ යන අවස්ථා සඳහා උදාහරණ ලියන්න. ජලය අපතේ යන අවස්ථා සඳහා උදාහරණ ලියන්න. ජලය අපතේ යන අවස්ථා සඳහා උදාහරණ ලියන්න. මෙන්න උත්තර. මං ඉරකුත් ගහනවා ඔබත් ගහ ගන්න අවශ්‍යයි. ජලය අපතේ යන අවස්ථා සඳහා උදාහරණ ලියන්න. පළවෙනි උදාහරණය ජල නල කැඩී යාම. ජලය අපත යන අවස්ථා සඳහා උදාහරණ ලියන්න. පළවෙනි එක ජල නල කැඩී යාම. ඕකේ. තව උදාහරණයක් ලියන්න. ජල නල කැඩී යාම
ජල ටැංකි උතුරා යාම ජල කරාම වලින් ලීක් තියෙනවා ජල කරාම වලින් ජලය කාන්දු වීම ජල කරාම වලින් ජලය කාන්දු වීම ජල ටැංකි උතුරා යාම ජල නල කැඩී යාම නේද ඊගාවට වාහන සේදීන විට වාහන සෝදන විට මෙන්න පුතේ ජලය අපතේ යන අවස්ථා වාහන සෝදන විට ජල නල කැඩී යාම ජල ටැංකි උතුරා යාම ජල කරාම වලින් ජලය කාන්දු වීම පැහැදිලි ජලය අපතේ යන අවස්ථා ජල නල කැඩී යාම ජල ටැංකිය උතුරා යාම ජල කරාම වලින් ජලය කාන්දු වීම කියන්නේ බිඳුව බිඳුව ලීක් වීම වාහන සෝදන විට ඉතින් මේවා අපිට වළක්ව ගන්න පුළුවන් නේ රයිට් ලියාගෙන ඉවර කට්ටිය අත උස්සන්න කෝකෝ ඉවර කට්ටිය හොඳයි ඊළඟට අපි කතා කරන්නේ පොඩ්ඩක් ඉන්න පාඩම් පොතට යනවා ඔයාලගේ පොතේ මෙන්න මෙතන තියෙනවා ජල දූෂණය ගැන බලන්නකො මේ නිවාස පේලියක් අසලින් යන වතුරේ තියෙන ජරාව ගොඩ මේම ජරා වෙච්ච තැන් ඕගොල්ලෝ දැකලා තියෙනවද ජලයට පිරිසිදු ජලයේ ලක්ෂණ මොනවද අවර්ණයි ගඳක් සුවඳක් නැහැ රසයක් නැහැ නේද එතකොට ජලයට අපද්‍රව්‍ය එකතු වෙලා දුගඳ හමන වර්ණය වෙනස් වෙලා රසය වෙනස් වුනහම අපද්‍රව්‍ය එකතු වෙලා ජීවීන්ගේ පරිභෝජනයට නොසුදුසු තත්ත්වයට ජලය පත්වීමට කියනවා ජල දූෂණය රයිට් මාතෘකාව ලියා ගන්න ජල දූෂණය ජල දූෂණය ජල දූෂණය මම ඒක මෙහෙම ලියන්නම් බලා ගන්න ජල දූෂණය මොකද ජල දූෂණය කියන්නේ පිරිසිදු ජලයට දූෂක එකතු වීම නිසා ජීවීන්ගේ පරිභෝජනයට ගත නොහැකි වීම ලියන්න හැමෝම ජලයට දූෂක එකතු වී ජලයට දූෂක එකතු වී ජලය ජීවීන්ට ශාක සතුන් දෙගොල්ලටම ජලයට දූෂක එකතු වී ජලය ජීවීන්ට පරිභෝජනයට නොසුදුසු වීම අයික්‍යන් ජලයට දූෂක එකතු වී ජලය ජීවීන්ට පරිභෝජනයට නොසුදුසු වීම ආයකයන් ජලයට දූෂක එකතු වී ජලය ජීවීන්ට පරිභෝජනයට නොසුදුසු වීම ජල දූෂණය ලෙස හඳුන්වයි ජලයට දූෂක එකතු වී ජලය ජීවීන්ට පරිභෝජනයට නොසුදුසු වීම දල දූෂක ලෙස හඳුන්වයි ජල දූෂක ලෙස හඳුන්වයි මේක අසීමිත සම්පතක් දූෂණය කරන්න හොඳ නෑ .
right කෙටි මාතෘකා ලියාගෙන ඉවර නම් අත උස්සන්න කියවන්න හයියෙන් හැමෝම ජලයට දූෂක එකතු වී ජලය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයට පත්වීම ජල දූෂණය ලෙස හඳුන්වයි පැහැදිලිද right මේ පැත්ත බලන්න කෙටි මාතෘකා ජල දූෂණය සිදුවන ආකාර කීපයක් ජල දූෂණය සිදුවන ආකාර කීපයක් හොඳයි පුතාලා ජල දූෂණය සිදුවන ආකාර මොනවද කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය එකතු වෙනවා පොලිතින් ප්ලාස්ටික් එකතු වෙනවා වෙල් වලට ගහන කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා නේද සතුන්ගේ මල මුත්‍ර එකතු වෙනවා නාගරික කැලිකසල එකතු වෙනවා right අපි ලියමු ඔන්න සර් එක්කම ලියන්න පටන් ගමු ඉස්සලා කියවලා ඉන්න පළවෙනි එක තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය ඒ කියන්නේ කෘෂි කර්මාන්තයේදී භාවිතා කරන කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීම පොහොර කෘමිනාශක මේ සියල්ලටම කියන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය කියලා. දෙක පොලිතින් ප්ලාස්ටික් දි รา පත් වෙන්න බෑ එකතු වීම. පොලිතින් හා ප්ලාස්ටික් එකතු වීම පොලිතින් හා ප්ලාස්ටික් එකතු වීම පොලිතින් හා ප්ලාස්ටික් එකතු වීම තව එකක් ලියා ගන්න තුන්වෙනි එක කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය එකතු වීම කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය සමහර කර්මාන්ත ශාලාවල බට දාලා තියෙන්නේ ඔය ගංගා ඇල දොළවලට එහෙනම් ජලය දූෂණය සිදුවන ආකාරය කියන්නේ හැමෝම කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වීම හයියෙන් කියවන්න ඕම පොලිතින් හා ප්ලාස්ටික් පොලිතින් හා ප්ලාස්ටික් එකතු වීම කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය එකතු වීම තව තියෙනවා නාගරික කැලිකසල එකතු වීම නාගරික කැලිකසල එකතු වීම නාගරික කැලිකසල එකතු වීම ජලාශවලට සතුන්ගේ මල මුත්‍ර එකතු වීම මල මුත්‍ර එකතු වීම වාහන සේදීම කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු වීම කැලිකසල එකතු වීම මල මුත්‍ර එකතු වීම කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු වීම මේවා ජලය දූෂණය වෙනවා ඒ වගේම ඔය මුහුද යන නැව් වලින් තෙල් එනවා ඒකත් ජලය දූෂණය වෙන ආකාරය මේ ටික නැවත කියවන්න මතක් කරගන්න ජලය දූෂණය වන ක්‍රම කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු කියන්න කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු වීම පොලිතින් හා ප්ලාස්ටික් එකතු වීම කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය එකතු කිරීම නාගරික කැලිකසල එකතු වීම ජලාශවලට සතුන්ගේ මල මුත්‍ර එකතු වීම අනිත් එක වාහන සේදීම ඒකත් හරි ලියලා ඉවර වෙලා අත උස්සන්න පද්වේරිය පැමිලි තුන්දෙනාම ලිව්වද වේගේ වැඩි කිව්වා හරි දැන් ලියාගෙන ඇති ගංගමින ඕකේ චතු රයිට් චතුර්ණි ඕකේ ලිව්වද
චතුරි ලස්සනට පොත තියාගන්න කියවන්න ආසයි තින්න. අර රවුම බලන්නේ රවුම තුලත් තියෙනවා පිටුවංකය 44. මේ බලන්නකෝ. දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ රූප බලපුවම ජලය කොහොමද අපවිත්‍ර වෙන්නේ කියලා තේරෙනවා මේ. ජලාශ වලට විවිධ ද්‍රව්‍ය සේදීම හා නෑම. ඉතින් සමහර මිනිස්සු දැන් මම දැකලා තියෙනවා මේ කුරුණෑගල වැවේ බොන්න වතුර ගන්නවා. රැට මිනිස්සු ගිහිල්ලා නානවා. කෘෂි රසායනික ද්‍රව්‍ය ජලාශ වලට එකතු වෙනවා. පොලිතීන් ප්ලාස්ටික් ජලාශ වලට එකතු වීම, කර්මාන්ත ශාලා වලින් බැහැර කරන අපද්‍රව්‍ය එකතු වීම ජලය දූෂණය වෙනවා. මේ බලන්න කාණු වලට ජලය දූෂණය වෙන හැටි. පාට මොකද්ද බලන්න? කළු පාටයි. මේ බලන්න ගෙවල් පේලියක් මැද්දෙන් තියෙන ඇලක හැටි බලන්න. නිකමටවත් බෝලයක් ගන්නවත් බහින්න හිතෙනවද? ඔය කුණු කාණු කොළඹ දිහා හරියට තියෙනවා වතුර ගලාගෙන යන්නේ නැහැ. පල් වෙලා කොළ පාට වෙලා. ගෘහස්ස කැලි කසල ජලයට මුදා හැරලා. මේ තියෙන්නේ ළමයි පොලිතින් ආ ප්ලාස්ටික් මුදා හැරලා. වතුර ගහගෙන යද්දි මේ දෙපැත්තේ කොළවලත් රැඳෙනවා පොලිතින්. සමහර වෙලාවට ඔය ෂැම්පු ෂේදුම් ද්‍රව්‍ය ශාලක ජලයට මුදා හැරලා මේ වගේ පෙන කැටියක් ඇති වෙන්න පුළුවන්. හරි. මෙතනත් තියෙනවා ජලය දූෂණය වන හැටි. ඉතින් ඔබ දන්නවා මේ ජලාශවල ජලය දූෂණය වුණාම පොළව තුල තියෙන ජලයට කියන්නේ මොනවද? ඔබ ඉගෙන ගත්තා භූගත ජලය. භූගත ජලය දූෂණය වෙනවා. අපි ගොඩක් උල්පත් වලින් ගන්න මේ භූගත ජලය පානයට. ඒ වගේ ළමයි බැරලෝහ විස ද්‍රව්‍ය අඩං ඒව පානය කරලා අපිට මොකද වෙන්නේ? පිළිකා වකුගඩු රෝග ඇති වෙනවා. මොනවාද රෝග දෙක? පිළිකා සහ වකුගඩු රෝග. පැහැදිලිද? යටින් මේක ලියාගන්න මේ වාක්‍ය පාට වෙනස් කරන්න. මතුපිට ජලය දූෂණය වීම නිසා මතුපිට ජලය තරුවක් දාලා ලියන්න. මතුපිට ජලය දූෂණය වීම නිසා මතුපිට ජලය දූෂණය වීම නිසා මතුපිට ජලය දූෂණය වීම නිසා භූගත ජලය දූෂණය වේ. මතුපිට ජලය දූෂණය වීම නිසා භූගත ජලය දූෂණය වේ. මතුපිට ජලය දූෂණය වීම නිසා භූගත ජලය දූෂණය වේ. මේ නිසා ජලයට විස රසායනික ද්‍රව්‍ය එකතු වේ. මේ නිසා ජලයට විස රසායනික ද්‍රව්‍ය එකතු වේ. එම ජලය පානය කිරීමෙන් එම ජලය පානය කිරීමෙන් මේ උල්පත් ජලය දූෂණය වෙනවා. එම ජලය පානය කිරීමෙන් මොනවාද ඇති වෙන ලෙඩ රෝග? පිළිකා අය මොනවද? වකුගඩු බද්ධ කරන්න වෙනවා. වකුගඩු රෝග ඇති වේ. පිළිකා සහ වකුගඩු රෝග ඇති වෙනවා. හොඳයි. උඩ ජලය දූෂණය වුණොත් භූගත ජලයත් දූෂණය වෙනවා. එමගින් පිළිකා සහ වකුගඩු රෝග ඇති වෙනවා. කියවන්න හැමෝම හයියෙන් කියවන්න. මතුපිට ජලය දූෂණය වීම නිසා භූගත ජලය දූෂණය වේ. මේ නිසා ජලයට හයියෙන් විස රසායනික ද්‍රව්‍ය එකතු වේ. එම නිසා එම ජලය පානය කිරීමෙන් පිළිකා සහ වකුගඩු රෝග ඇති වේ. ඒ නිසා මතුපිට ජලය දූෂණය කරන්න හොඳ නෑ. අපි කරන්නෙත් ඒක අඩුම තරමින් බෙහෙත් පෙත්තක්වත් පොළවට දාන්න හොඳ නෑ. නේද? බැටරි කෑලි දාන්න හොඳ නෑ. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දාන්න හොඳ නෑ. ජලය දූෂණය වෙලා අපිට ලෙඩ හැදෙනවා. රයිට්. ඔතනින් අපේ පාඩම නිමා වෙනවා. තව එක පාඩමක් තියෙනවා මේ වාරේ.
අප්‍රේල් මාසේ විභාගෙට ඉස්සෙල්ලා කතා කරන්න. රයිට් පුතාලට ප්‍රශ්න දෙකක් දෙනවා. පළවෙනි ප්‍රශ්නේ. පිරිසිදු ජලයේ ලක්ෂණ මොනවාද? පිරිසිදු ජලයේ ලක්ෂණ මොනවාද? මම දීලා තියෙන ටියුට් ටික තනියම කරන්න ඕනේ. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. ඒවා දැන් ඔබට කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? හා. පිරිසිදු ජලයේ ලක්ෂණ මොනවාද? දන්න කට්ටිය අත උස්සන්න. ගඳක් සුවඳක් නැහැ. හරි නේද? වර්ණයක් නැහැ, රසයක් නැහැ. ලක්ෂණ තුනයි. කියන්න හැමෝම ගඳක් සුවඳක් නැහැ, වර්ණයක් නැහැ, රසයක් නැහැ. අය කියන්නේ පිරිසිදු ජලයේ ලක්ෂණ ගඳක් සුවඳක් නැත, වර්ණයක් නැත, ගඳක් සුවඳක් නැත, වර්ණයක් නැත, ගඳක් සුවඳක් නැහැ, වර්ණයක් නැහැ, අනිත් එක රසයක් නැත. ගඳක් සුවඳක් නැහැ, වර්ණයක් නැහැ, රසයක් නැහැ. පිරිසිදු ජලයේ ලක්ෂණ. පැහැදිලි? right. ඔන්න ඔය ටික අපි කරා. මේ ටික මතක තියාගෙන ලියන්න. ගඳක් සුවඳක් නැහැ, වර්ණයක් නැහැ, රසයක් නැහැ. සේකින් ගඳක් සුවඳක් නැහැ, වර්ණයක් නැහැ, රසයක්. අපිරිසිදු ජලය ගඳක් තියෙනවා, වර්ණය වෙනස් වෙනවා, රසය තියෙනවා. right. මේ පැත්ත බලන්න. යන්න ඔයාලගේ පෙළ පොතට. අපි ලබන සතියේ දාමුද එකට කරලා බලමුද? හරි. මම එකට දානවා ලින්ක් එක. මං හිතන්නේ නිවාඩු. ලබන සතියේ ඔයගොල්ලන් නිවාඩු 20 ගණන්නේ. හරි. අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. එහෙනම් ලබන සතියේ එකට බලාපොරොත්තු ඉන්න චතුර්ණී මේ පැත්ත බලන්න. කොහොම හරි ටයිම් හදා ගන්න ඕනේ. චතුර්ණී නැතුව නම් ඉන්න එපා. චතුර්ණී අනිවාර්යයෙන් එන්න ඕනේ. හරි. පාන්මිනි එන්න ඕනේ. එමෝන් අනිවාර්යෙන් හරි. පද්දේරිය රයිට්. පද්දේරිය නම එහෙම වුණොත් කියන්න. දිමන් අබිරු රයිට්. ඕකේ. දැන් හැමෝම බලන්න මේ පැත්තට. අපි හැමෝම කියවමු සර් එක්ක. ජලයේ පැවැත්ම සඳහා ජීවයේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි. කියන්න හයියෙන් හැමෝම. ඔතනලා කියන්නේ ජලය ඝන ද්‍රව වායු යන භෞතික අවස්ථා තුනෙහිම පවතී. ඝන තියෙනවා, ද්‍රව තියෙනවා, වායු. ඝන අවස්ථාවේ පවතින ජලය අයිස් ලෙසත්, ද්‍රව අවස්ථාවේ පවතින ජලය ද්‍රව ජලය ලෙසත්, වාෂ්ප අවස්ථාවේ පවතින ජලය ජල වාෂ්ප ලෙසත් හඳුන්වයි. කොච්චර ලේසිද බලන්න. ජලය පවතින විවිධ ආකාර ලෙස ඔන්නෙනවා. වර්ෂණය, මතුපිට ජලය, භූගත ජලය හැඳින්විය හැක. ලවණතාවයේ අදතරින් පටන් ගත්තේ ලවණතාවයේ පදනම් කරගෙන මිරිදිය, කරදිය, කිවුල්දිය ලෙස ජලය ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. විවිධ මානව ක්‍රියාකාරකම් සඳහා ජලය ඉතා වැදගත් වෙනවා. ජල දූෂණය හේතු කොටගෙන පරිභෝජනයට ගත හැකි ජල ප්‍රමාණය සීමිත වී ඇත. ජල දූෂණය අවම කර ජල සම්පත රැක ගැනීම අප සැමගේ යුතුයකමක්. ඕකේ අභ්‍යාසවලට යන්න. අදෙන් හරි උත්තරේ කියන්න ඕනේ. ජලය ඝන අවස්ථාව සඳහා උදාහරණයක් නොවන්නේ අයිස් හිම ග්ලැසියර හිමාලය. ලේසි නේද? ටක් ගාලා කරන්න. පැන්සලෙන් ඉරි ගහන්නේ පොත බාර දෙන්න තියෙනවා. ලවණතාවයේ අධික ජලය හඳුන්වන්නේ කරදිය, මිරිදිය, කිවුල්දිය, බොරදිය. මොකද්ද උත්තරය? ඔව් ලවණතාවයේ අධික ජලයට මොකද්ද කියන්නේ? කරදි. ඕබාන්න හිතපු කට්ටිය උත්තරේ. හරි. ඊළඟ එක බලන්න මට කලින් චෙක් කරන්න. පෘථුවියේ පවතින පරිභෝජනයට ගත හැකි ජල ප්‍රතිශතය. අයියෝ මේ දැන් කිව්වා. 0.01. බලන්න. 0.01. හරි ලේසි. උත්තර දානවා සමහරු 0.01.
කලපුවල ඇති ජලය හඳුන්වන්නේ කුමන නමකින්ද? ඒකත් ලේසි. චතුර්ණී මොකක්ද ඒකට උත්තරය? බය බලන්න. කලපුවල ඇති ජලය හඳුන්වන්නේ කුමන නමකින්ද? කරදිය, මිරිදිය, කිවුල්දිය, බොරදිය. මොකක්ද උත්තරේ? අයියෙන් කියන්නකෝ. ඔන්න මං ඉරි ගහනවා. හරි. හරි. ගොඩක් කිව්වා කිවුල්දිය. ඒ විතරක් නෙමේ ගංගාවක් මුහුදට වැටෙන ස්ථානේ අර කලපු ජල මේ ගංගා මිරිදියයි කරදියයි මිශ්‍ර වෙනවා. එතනත් හැදෙනවා කිවුල්දිය මතක තියාගන්න. right. සුදුසු වචන යොදා ස්තැම් පුරවන්න විනාඩි 2යි දෙන්නේ. ටක් ගාලා කරමු. ආසාවෙන් පටපට ගාලා. මම දන්නවා ඔයගොල්ලෝ දැන් ආසයි පාඩම ඉවරනහම සුපිරියට තේරුණාම ආසයි. ඔයාලගේ යාළුවන්ට ලබන සතිය අලුත් පාඩමක් කියන්න කැමති කට්ටියට අපේ ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ළමයි 10ක් විතරනේ ඉන්නේ. හරි. ඒ වගේම ක්ලාස් ෆීස් දාන්න බැරි වුණු අයට අම්මලාට මතක් කරන්න. හරි කියමු බලන්න. ගංගා වැව් ඇලදොල වල අඩංගු ජලය මිරිදිය. උත්තර. එහෙන් මන් නම හරි නේද? තලවතු කොට කියන්නකෝ උත්තරේ මොකද්ද? ගංගා වැව් ඇලදොල වල අඩංගු ජලය. මේ වගේ ලවණතාවය නෑ. අඩුයි, හොඳටම අඩුයි. මොකද්ද කිව්වේ? මිරිදිය. ඕකේ. හරි කට්ටිය හිතපු කට්ටිය ලියපු කට්ටිය අත උස්සන්න බලන්න. ඔව් උත්තර දෙනවා. දෙහන්සි හරි ඔයා. ඊළඟට අපි බලමු ආසයි නේද? කිවුල්දිය අඩංගු වන්නේ. මේ දැන් උත්තරේ ආවනේ කිවුල්දිය. කොහෙද? කලපු තුල. කාලපු කොබන්න උත්තරේ. හිතපු කට්ටිය හොඳයි. ඊළඟ එකට යමු. ටක් ටක් ගාලා කවුද කරන්නේ? හරි. වර්ෂාව, හිමකැට වැස්ස ආදිය මොකේ ආකාරද? සෙස්නි අබ්බේරිය. වර්ෂාව, හිමකැට වැස්ස, වැස්ස ආදිය වර්ෂණයේ බාණ්ඩ වර්ෂණය යටතේ ආකාර වී අවසාන chance එක ගන්න හරියට කරන්න. මුහුදු ජලයෙහි හිස්තැනක් වර්ග රැසක් දිය වී ඇත. මුහුදු ජලය තමයි වැඩිම මොනවද? ලවණ වර්ග රැසක් දිය වී ඇත. 1 2 3 4යි. 4න් 4ම කට්ටිය අත උස්සන්න. හොඳයි. කවුද? දිමත් අබිරු, දෙහන්සි, චතුනි. චතුරිනේ අතිසිය මොනවද? චතුනි වැරදි. පද්බේරිය ෆැමිලිස්. චතුර්ණි ඔක්කොම හරි ගියාද ඔයාගේ? ඔළුවට අත ගහගෙන මොකද අනේ? හොඳයි. වැරදුනා දෙක. හරි. රහන්මිනි හොඳයි. තලවතු කොට මොකද උනේ? වැරදුනාද? හරි. අය පාරක් කියවන්න කරන්න. මං හිතන්නේ ජලය පාඩම ඔබට අපූර්වට තේරෙන්නට ඇති. එහෙනම් ලබන සතිය අලුත් පාඩමක් අලුත් යාළුවෙක් එක්කෙනෙක් සම්බන්ධ කරන්න. ලබන සතිය අපි එකට කරලා බලමු. try එකක් දාලා පොඩ්ඩක් adjust වෙලා ඉන්න. ඒකට මට ටිකක් මහන්සි අඩුයි. 4න් 3යි right. මහන්සි අඩුයි. මොකද මෙතන ළමයි 3-4 දෙනෙක්ගේ group class එකත් එක්ක join කරන්න පුළුවන්. right. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්. අවුරුදු සීසන් එක අම්බලාට කරදර කරන්න එපා. ඇඳුම් ගන්න අන්න මෙහෙ ඕනේ කියලා. කොහොම චාම්ව ඉන්න. සර් මේ තාමත් අඳින්නේ අවුරුදු දෙකකට කලින් ගත්ත කතාවක්. හරි. එහෙනම් හැමදෙනාම හොඳින් ඉන්න. ආයිබෝවන්. good night. හැමෝටම නැගිටින්න ආයිබෝවන්. ආයිබෝවන් සර්. good night sir. good සරණයි sir. ආයිබෝවන් sir. මොනවා හරි තියනවා නම් මට call එකක් දෙන්න දැන්.